ආයිබෝන් කියලා පිළිගන්නවා STA Academy YouTube නාලිකාවට. ඉතින් බෝරින් නැතුව සාමාන්‍ය දැනීම් වලට Google Form paper series එකේ තවත් එක paper එකක් තමයි අපි අද සාකච්ඡා කරන්න අරන් අවිල්ලා තියෙන්නේ. ඉතින් මම අදම ඔයා අපේ channel එක බලන කෙනෙක් නම් මම ඔයාලට මතක් කරනවා අපේ channel එකේ playlist එකේ අපි මෙච්චර කල් කරපු Google Form series එකේ paper ඔක්කොම දාලා තියෙනවා. ඉතින් paper 40කට ආසන්න ප්‍රමාණයක වීඩියෝ ඔයාලට එතෙන්දි බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේ paper තනියම කරන්න අවශ්‍ය නම් අපේ WhatsApp number එකට message එකක් දාන්න. මම description එකේ අපේ number එක සහ page එකේ link එක දාලා තියන්නම්. ඉතින් අපේ වීඩියෝ බලන ඔයාලට මම මතක් කරන්න කැමතියි අපේ channel එක subscribe කරලා bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියන්න. එතකොට ඔයාලට අපේ අලුතින් වීඩියෝ එකක් දැම්මම ඔයාලට notification එකක් එනවා. එතකොට ඔයාලට වීඩියෝ මග හැරෙන්නේ නැහැ. ඒ වගේම මේ දැන් මේ paperේ සාමාන්‍ය දැනුම සහ කාලීන දැනුම එකතු වෙන තමයි හදලා තියෙන්නේ. ගොඩක්ම පහුගිය මාස කිහිපයේ සිදු වුණු දේවල් ආශ්‍රිතව කාලීන දැනුම ආශ්‍රයෙන් සකස් කරලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය 1793 වසරේදී විවෘත ලෝක විශාලතම කෞතුකාගාරයේ මෙන්ම ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ ඇති කෞතුකාගාරය වන්නේ. මෙතන පිළිතුරු 4ක් දීලා තියෙනවා. මේකේ නිවැරදිම පිළිතුර වෙන්නේ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය. එතකොට ඔයාලා දන්නවා මෑත කාලේනීදී මේ ගැන ගොඩක්ම මාධ්‍ය පවා කතා වුණා. ඒ මොකද මේ කෞතුකාගාරයේ සිදු වෙච්ච ආභරණ කොල්ලය පිළිබඳ. ඉතින් ඒ ආභරණ කොල්ලේ පිළිබඳවත් මම පෝස්ට් එකක් දාලා තියෙනවා අපේ Facebook පිටුවේ. ඉතින් ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම දැන් මම මෙතනදී සාරාංශයක් විදිහට කිව්වොත් එහෙම ඒකදී ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශයෙන් ලයිස්තුගත කරලා තියෙනවා මොන ආභරණද නැති උනේ කියලා. ඉතින් ඒ අතරට තියෙනවා තුන්වන නැපෝලියන්ගේ බිරිඳ වූ යූජිනී අධිරාජිනියට අයත් ඔටුන්නක් සහ හාරිච්චියක්. ඒ වගේම මාරි ලුවී අධිරාජිනියට අයත් මරකත මාලයක් හා කරාඹු යුවලක්. ඒ වගේම මාරි ඇමලි රැජින හා හෝටනේස් රැජින සතු වූ ඉන්ද්‍රනීලීය ඔටුන්නක් මාලයක් තනි කරාඹුවක්. ඒ වගේම හාරිච්චියක්. ඉතින් මේ සියලු ආභරණ දියමන්ති සහ මැණික් වලින් හැඩගන්වල තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට දෙවෙනි ලොව මිල අධිකම පළතුරු වර්ගය. ඉතින් ඒකට පිළිතුර තමයි ඩෙකෝපෝන්. ඩෙකෝපෝන් කියන්නේ 1972 දී ජපානයේ නාගසාකි නගරයේ පළතුරු පරීක්ෂණ ආයතනයකින් නිර්මාණය වෙච්ච දොඩම් වර්ගයක්. එතකොට පිළිතුර පළවෙනි එක. ප්‍රශ්න අංක 3 2025 කාන්තා එක්දින ලෝක හුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන රටවල් ගණන. මේකට පිළිතුර ඇවිල්ලා 8 රටවල් 8ක් සහභාගී වෙනවා. ඒ තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නව සීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය. 4 වන ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුල සුලි සුළඟක් මගින් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වී විශාල දේපල විනාශයක් සිදු වූයේ. ඒ 1978 වර්ෂයේදී. 5 වන ප්‍රශ්නය 1818 නිදහස් සටන සඳහා නායකත්වයේ දුන් නායකයෙක් වන්නේ. පිළිතුර කැප්පෙටිපොළ නිලමේ. 6 වන ප්‍රශ්නය යුරෝපා ජාතීන් අතුරින් උඩරට රාජ්‍ය සමග වැඩිම කාලයක් යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ජාතිය වනුයේ. එතකොට මේකට පිළිතුර ලන්දේසින්. 7 වන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ගුරු සේවය ස්ථාපනය කරන ලද වර්ෂය. ගුරු සේවය ස්ථාපනය කළේ 1994. 8 වන ප්‍රශ්නය ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය. පිළිතුර ජූල්. 9 වන ප්‍රශ්නය 2024 වර්ෂයේ නිකුත් කෙරුණ ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය. ප්‍රශ්න අංක 9ට පිළිතුරු අංක
128. 10 වන ප්‍රශ්නය සහිඳ ලුණු වල විද්‍යාත්මක නාමය වනුයේ. මේකට පිළිතුර ග්ලිසරින්. ඉතින් ඔයාලට හිතනවා ඇති මේ විද්‍යාත්මක සම්බන්ධ ප්‍රශ්න මේ සාමාන්‍ය දැනුම් පේපරේට එනවද කියලා. ඉතින් බොහෝ වෙලාවට රජයේ තරඟ විභාගවලට මේ වගේ ප්‍රශ්නත් එනවා. ඒ හින්දා ඒ පිළිබඳවත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. 11 වන ප්‍රශ්නය ලෝකයේ මුහුදු මට්ටමින් උසම ස්ථානයේ පිහිටි විල වන්නේ. මේකට පිළිතුර වෙන්නේ ටිටිකාකා උසම ස්ථානයක පිහිටි විල. ඉතින් මේක තියෙන දකුණු ඇමරිකාවේ. මේකේ උපරිම දිග 190 කිලෝමීටර්. ඒ වගේම උපරිම පළල 80 කිලෝමීටර්. උපරිම ගැඹුර 281 මීටර කියලා සඳහන් වෙනවා. 13 වන ප්‍රශ්නය දවසටම හිරු එළිය පෙරවරු 9ත් හවස 3ත් අතර පැය 6ක පමණ කාලයක් ලැබෙන ගම්මානය වන්නේ. මේකට පිළිතුර තමයි කොහොනාවල. එතකොට මේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර මඩොල්සිම කඳුවලල්ලෙන් එපිට පිහිටි ගම්මානයක් තමයි කොහොනාවල කියන්නේ. මේ ගම්මානයට හිරුවෙලිය පෙරවරු 9 ඉඳන් 3 අතර පැය 6ක් විතරක් එන්න හේතුව තමයි ගම්මානයේ කඳුවලල්ලකින් වටවලා අඩි 4500ක පමණ බෑවුමක පිහිටලා තියෙන නිසා. 12 වන ප්‍රශ්නය ඉන්දියාවේ ජාතික පක්ෂියා. පිළිතුර මොනරා. 14 වන ප්‍රශ්නය වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ලංකාවේ කීවෙනි අගවිනිසුරුවරයාද? මේකට පිළිතුර 49 වෙනි අගවිනිසුරුවරයා. 15 වන ප්‍රශ්නය උතුරු පොල් ත්‍රිකෝණයට අයත් නොවන්නේ. උතුරු පොල් ත්‍රිකෝණයට අයත් නොවන්නේ ත්‍රිකුණාමලය. යාපනයේ මන්නාරම මුලතිව් කියන දිස්ත්‍රික්ක උතුරු පොල් ත්‍රිකෝණයට අයත්. 16 වන ප්‍රශ්නය ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා කවුද? මේකට පිළිතුර බෙන්ජමින් නෙතන්යාහු. බෙන්ජමින් නෙතන්යාහු තමයි ඊශ්‍රායලයේ දීර්ඝම කාලයක් ඊශ්‍රායලයේ අගමැති විදියට පාලනය කළේ. එතකොට කතා කරොත් පළවෙනි දූර කාලයේ 1996 ඉඳන් 1999 දක්වා අගමැති ධූරේ කටයුතු කරනවා. ඒ වගේම ඊට පස්සේ වසර 3ක් එතුමා දේශපාලනයෙන් අයින් වෙනවා. ඊළඟට 2002 දී විදේශ කටයුතු සහ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා කියන තනතුරු වලදී කටයුතු කරනවා. 2006 සිට 2009 දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර තමයි ඉන්නේ. එතකොට 2009 අගමැති තනතුරට පත් වෙනවා. එතකොට 2021 දක්වාම පස්සර අඛණ්ඩව 13ක් අගමැති ධූරයේදී දරනවා. ඒ වගේම 6 වෙනි වරට 2022 දී නැවතත් අගමැති ලෙස පත් වෙනවා. 17 වන ප්‍රශ්නය ඉරානයේ ආධ්‍යාත්මික නායකනේ. මේකට පිළිතුර අයතුල්ලා අලි ඛමේනි. 18 වන ප්‍රශ්නය ඉරානයේ වර්තමාන ජනාධිපතිවරයා කවුද? ඉරානයේ වර්තමාන ජනාධිපතිවරයා මසූඩ් පෙසෙෂ්කියන්. මසූඩ් පෙසෙෂ්කියන්. 19 වන ප්‍රශ්නය 2025 ජූනි 12 ඉන්දියාවේ එයා ඉන්දියා ගුවන් සමාගමට අයත් අනතුරට පත් ගුවන් යානා වර්ගය. මේකට පිළිතුර වෙන්නේ AI 171 යානය. මේක 2014 දී එයා ඉන්දියා ගුවන් සමාගමට ගුවන් ගමන් සඳහා එක්වෙච්ච ගුවන් යානයක්. එතකොට මේ අනතුර සිදු වුණේ 2025 ජූනි 12. එතකොට මේ අනතුරෙන් 270කට වැඩි පිරිසක් මිය ගියා කියලා සඳහන් වෙලා තිබ්බ මාධ්‍යවලදී. එතකොට මේ අනතුර දිවි බේරගත්ත එක පුද්ගලයෙක් හිටියා. ඒ තමයි ඉන්දිය සම්භාවයක් තියෙන බ්‍රිතාන්‍ය ජාතික විශ්වාස් කුමාර් රමේෂ්
තමයි දිවි ගලවාගෙන තිබුණේ. ඒ ගුවන් ගමනේදී 11 ඒ ආසනයේ හිටපු කෙනෙක් විදියට. එතකොට මේ ගුවන් යානය අහමදාබාද් වල ඉඳන් ලන්ඩන් දක්වා තමයි ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ. 20 වන ප්‍රශ්නය සමරිසි විවාහ අයිතීන් පිළිගන්නා ලද අග්නිදිග ආසියානු පළවෙනි රට. අග්නිදිග ආසියානු පළවෙනි රට තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. ආසියානු පළවෙනි රට තමයි තායිලන්තය. එතකොට සමරිසි විවාහ නීති ගත කළ ලොව පළමු රට. දැන් අහන්නේ ලෝකයේ පළවෙනි රට. මේකට පිළිතුර නෙදර්ලන්තය. ඒ 2001 දී තමයි සමරිසි විවාහ නීති ගත කරේ නෙදර්ලන්තය. එතකොට බෙල්ජියම 2003 දී දෙවැනි රට විදියට සමරිසි විවාහ නීති ගත කරනවා. 22 වන ප්‍රශ්නය තම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගබ්සාව අයිතියක් ලෙස නීතිගත කර ඇති රට. මේකට පිළිතුර ප්‍රංශය. මාධ්‍යයේදී මෑත කාලෙදී බොහෝ ඒ පිළිබඳ කතා වුණා. 23 වන ප්‍රශ්නය වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් සහිත රට ලෙස සැලකෙන්නේ කුමක්ද? පිළිතුර ජපානය. වැඩිහිටි ජනගහනය ගැන තමයි මෙතෙන්දී අහන්නේ. එතකොට ලෝකයේ ජනගහනය අතින් වැඩිම ඉන්දියාව. අපි දන්නවා මෙතෙන්දී අහන්නේ වැඩිහිටි ජනගහනය. ප්‍රතිශතයක් විදිහට ජපානය තමයි වැඩි. 24 මෑතකදී ඇල්ල ප්‍රදේශයේ රූගත කරන ලද ඉන්දියානු තෙලුගු චිත්‍රපටිය. පිළිතුර මිරායි. 25 වන ප්‍රශ්නය ප්‍රථම වරට 6G චිපයක් හඳුන්වා දෙන රට. ඒ චීනය. 26 2025 වසරේදී පැවැත්වුවේ කීවැනි ලෝක රූ රැජින තෑරීමේ තරඟාවලියද? 2025 දී පැවැත්වුවේ 72 වෙනි රූ රැජින තරඟාවලිය. එතකොට ඊළඟ ප්‍රශ්නේ 27 වන ප්‍රශ්නය 2025 ලෝක රූ රැජින තරඟාවලියේ අවසන් වටේ පැවැත් වූ ස්ථානය. අවසන් වටේ පැවැත්වුණේ ඉන්දියාවේ. 28 වන ප්‍රශ්නය 2025 ලෝක රූ රැජින කිරුළ හිමි කරගත්තේ කවුද? ඒ තායිලන්තයේ ඔපල් සුචතා. 29 වන ප්‍රශ්නය මුල්වට ලෝක රූ රැජින තරගයක් පැවැත් වූ වර්ෂය. ඒ 1951. 30 වන ප්‍රශ්නය ශ්‍රී ලංකා ලෝක රූ රැජින තරංගකාරිය වූ අනුදි ගුණසේකර ආසියාවේ ශූරතාවේ දිනාගත්තේ කුමන තරඟ වටෙන්ද? ඒ පිළිතුර 4 මල්ටිමීඩියා චැලෙන්ජ්. ඉතින් ඒ වගේම මේක ලෝක රූ රැජින තරඟයේ ගොඩක්ම කතා බහට ලක්වුණු මාතෘකාවක් මේ මෑත කාලීනව. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව ප්‍රශ්නයක් එන්න බොහෝ දුරට ඉඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ටික බලා ගන්න. ඒ වගේම මම අපේ channel එකේ දාලා තියෙනවා ඒ මාසයේ තිබුණු තරඟාවලිය වලින් ජයග්‍රහණය කරේ කවුද කියලා ඒ ටිකත් බලන්න. 31 වන ප්‍රශ්නය ඉන්දියාවේ එයා ඉන්දියා ගුවන් සමාගම හිමිකාරත්වයේ දරන ලෝක ප්‍රකට ඉන්දියානු සමාගම. පිළිතුර තමයි ටාටා සමාගම. 32 2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ශූරතාවේ හිමි කරගත් කණ්ඩායම. ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලූර්. 33 වන ප්‍රශ්නය 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවේ දිනාගත් රට. ඒ දකුණු අප්‍රිකාව. 34 ප්‍රශ්නය 2025 එක් දින කාන්තා ලෝක කුසලානේ දිනාගත් රට. 34ට 3 ඉන්දියාව. 35 ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් සැමරුම පැවැත් වූ ස්ථානය. පිළිතුර නුවරඑළිය. 36
2025 ජූනි මාස ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමට අලුතින් එකතු වූ ගුවන් යානය. පිළිතුර 1. එයාබස් A330-200. 37 වන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා විභාග කොමසාරිස් ජෙනරාල්වරිය වන්නේ. එතකොට දැන් අපිට ඉන්නේ කාන්තා විභාග කොමසාරිස් ජෙනරාල්වරියක්. ඒ තමයි දෙවෙනි පිළිතුර AK සුභාෂිනී ඉන්දිකා මහත්මිය. එතකොට මේ 11 වෙනි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය විදියට තමයි එතුමිය පත් වුණේ. 38 ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරිය වන්නේ. ඒකට පිළිතුර 1 සසි දේවී ජලදීපන් මහත්මිය. 39 වන ප්‍රශ්නය රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබා දීමේ උපරිම සීමාව. මේකට පිළිතුර ලක්ෂ 4යි. මේක කලින් තිබ්බේ 2,50,000 විදියට. එතකොට 2,50,000 ඉඳන් ලක්ෂ 4 දක්වා වැඩි කරන්න තීරණය කරලා. 40 වන ප්‍රශ්නය ජපානයේ පැවති වෙන්දේසියකදී ලෝකයේ ඉහළම මිලකට අලෙවි වූ තේකොළ සඳහා ගිනස් වාර්තාවකට හිමිකම් කියන නිෂ්පාදන සමාගම. පිළිතුර විතාන කන්දේ සිලෝන් කළු තේ. ඉතින් තේ සඳහා ගිනස් වාර්තාවක් තමයි තියලා තිබුණේ වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවිච්ච තේ විදියට විතාන කන්දේ සිලෝන් කළු තේ. 41 ප්‍රශ්නය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පිහිට වූ වර්ෂය වන්නේ. 41ට පිළිතුර 3 1864 දී. 42 දුම්රිය දෙපාර්තමේන්තුව පිහිට වූ වර්ෂය වන්නේ. A 1858 වර්ෂයේදී. 43 ජපන් පාර්ලිමේන්තුව හඳුන්වනු ලබන කෙටි නාමය වන්නේ. ජපන් පාර්ලිමේන්තුව හඳුන්වන්නේ ඩයට් සභාව කියලා. ඒ වගේම මම අනිකුත් රටවල පාර්ලිමේන්තුව හඳුන්වන කෙටි නම් අපේ Facebook පිටුවේ දාලා තියෙනවා. ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න විභාගයට යන්න කලින්. 44 රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේ කවදාද? A 2022 පෙබරවාරි 24 වෙනිදා. 45 සුඩාන සිවිල් යුද්ධය ආරම්භ වූයේ කවදාද? පිළිතුර 2003 දී. 46 යෙමනයේ සිවිල් යුද්ධයට මැදිහත් වී සිටි ප්‍රධාන කලාපීය බලවතා කවුරුන්ද? 46ට 3 සෞදි අරාබිය තමයි මේ යෙමනයේ යුද්ධය සිවිල් යුද්ධයට මැදිහත් වෙලා ඉන්න බලවතා. 47 මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදු වූයේ කවදාද? A 2021. 48 2024 දී බෙදුම්වාදී ක්‍රියාකලාපයට දඬුවමක් ලෙස තායිවානයේ වටා මෙතෙක් පැවති විශාලතම යුද අභ්‍යාසය පැවැත් වූ රට කුමක්ද? මේකට පිළිතුර චීනය. එතකොට තායිවානයට දඬුවමක් විදියට මේ බෙදුම්වාදී ක්‍රියාකලාපයට දඬුවමක් විදියට තමයි චීනය විශාලතම යුද අභ්‍යාසයක් පවත්වනවා. ඒ වගේම ඊට එයාලට ප්‍රතිචාර දක්වන්නත් මේ තායිවානය යුද අභ්‍යාසයකට සැරසෙනවා කියලා මාධ්‍යයේදී කතාබහට ලක් වෙනවා. 49 වන ප්‍රශ්නය ලෝක ජෛව විවිධත්ව දිනය කවදාද? ලෝක ජෛව විවිධත්ව දිනය වන්නේ මැයි 22. මේ ලෝක ජෛව විවිධත්වයේ සමරන්න ආරම්භුනේ. 15 වන ප්‍රශ්නය ලොව වේගවත්ම අන්තර්ජාලයේ පහසුකම් ඇති රට කුමක්ද? ලොව වේගවත්ම අන්තර්ජාලයේ පහසුකම් ඇති රට වන්නේ පිළිතුර චීනය. ඉතින් ඒ ටික තමයි අද අපි සාකච්ඡා කරේ. ඉතින් ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරා. ඉතින් මේකදී ඔයාලා තනින් මේ පේපර් එක කරලා ඔයාලගේ පිළිතුරු වල හරි නිවැරදිතාවය බලන්න.
ඒ වගේම මම මතක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න. ඒ වගේම විභාගයට අදාළ Google form එකක් අවශ්‍ය මොන හරි මාතෘකාවක් තියෙනවා නම් අපිට comment එකක් දාන්න. මේ වගේම තවත් Google form එකකින් හමු වෙනකම් ආයුබෝවන්.